අයිබෝවන් සුබ දවසක් යාළුවනේ. මෙන්න අපේ මේ මැණික් ක්ෂේත්‍රයේ නවකයන්ට හොඳ වීඩියෝ එකක් මේ කරන්නේ. මෙන්න බලන්න මේක තමයි මේ පුෂ්පරාග. පුෂ්පරාග කියන්නේ මෙන්න මේවා. මේක පුෂ්පරාග පැන්සිය. මේකට yellow sapphire කියලා කියන්නේ. ඒක අපි බලමු මේක කොච්චරක් තියෙනවද කියලා. මෙන්න බලන්න යාළුවනේ 1.95ක් තියෙනවා මේකේ. මේ කැලේ 1.95ක් තියෙනවා. යාළුවනේ මෙන්න මේක ඔට්ටු කියන්නේ මෙන්න මේවා. නිල් ඔට්ටුව. මේවා පුච්චන ගල්. මේකේ තියෙනවා තරාසමක් තියෙනවා යටිපැත්තේ අඩියේ. මේවා ඉතින් අර පුච්චල පොඩි ගල් තමයි මේවෙන් හැදෙන්නේ. මේ හොඳ පාට වෙන ගලක් මේක ඇතුල් ඔට්ටුව. මේක ඔට්ටුව. මෙන්න මේක white sapphire එකක්. අපි කියන්නේ සුදු අලං කියලාත් කියනවා පතල් කට්ටිය. මේක white sapphire එකක්. අපේ අර පතල් මේ කට්ටියට තමයි අනික් ක්ෂේත්‍රේ නාවකයන්ට හුඟක් පැටලෙන තැනක් තමයි. මෙන්න බලන්න ඒ වගේම මේක මේ තියෙන්නේ. මේ දෙකේ කිසිම වෙනසක් තියනවද බලන්නකො මේ ඒ වගේ වෙනසක් නැහැ නේ. ඒ නෝට මේක සපයා එකක්. මේක පදියක්. පදියක් කියන්නේ ටොපෑස්. අර හුඟක් නරකයන්ද මෙන්න මේ වගේ තැන් වලදී පැටලෙනවා. ඒ කියන්නේ ಜಾති කියලා මේවට අහු වෙනවා. අහු වෙලා එහෙම ගන්නවා. ගත්තන් තමයි කපන තැන් වලට ගියන් ඉතින් අහු වෙනවා මේවට ටොපෑස් කියලා. එහෙම පැටලෙනවා හුඟක් දන්නේ නැති අයට ඒක අර බලා ගන්න ඕනේ. ඉතින් මේ වගේ මේකත් ඒ වගේමනේ. එනකොට මේක ಜಾති ගලක්. මේක. අන්නේ වගේ ඉතින් හුඟක් නවකවන්න හුඟක් වටිනවා මේක. මේක ගෙවුඩ. ගෙවුඩ මේවල ඉතින් අර මේක ෆ්ලැට් ගලක් ගෙවුඩ. මේ මේ ගෙවුඩ එන්නේ තුඩියට එන්නේ. එතකොට අර මේ වගේ අර එහෙම මාකට් එකක් නෑ. මොකද මූණ එන පැත්ත හරිය නෑනේ. අර පොඩිනේ. පොඩි මූණ මේක පාට පිච්චුණත් පාට එන්නේ ওই පැත්තටමයි. ඒතර ගලක් වැඩ කරන්න අමාරුයිනේ. ඒ වගේ එතකොට අර බලලා ගන්න ඕනේ. මොකද මූණ හොඳ මදි නම් එහෙම ලොකු මිලවල් වලට යන්නේ නෑ. පොඩි මූණනේ. මූණ ලොකු වෙන තරමට තමයි හොඳ උච්චන ගල් වල උනත්. මේක ගෙවුඩ. මෙන්න මේකත් මේ වයිඩ් සපෑ එකක්. මේ වයිඩ් සපෑ එකක් මේක. ඒකෙත් පොඩි තරසන්දෝල එකක් දෙකක් තියෙනවා. මේවා ඉතින් අර කැපෙන්නේ පොයින්ට් ගල් තමයි කැපෙන්නේ. කැරට් එක බේර ගන්නත් බෑ. ඔව් මේකෙත් කැරට් බලමු. ඒකේ 2.10ක් තියෙනවා. 2.10යි තියෙන්නේ. ඒ වගේ ගල් ඉතින් කැපෙනකොට පොඩිනේ. පොඩි ගල් වලට තමයි හැදෙන්නේ. මෙන්න මේක සිල්කියක්. සිල්කිය පින් සප් පාට තියෙන එක පින් සපය. සිල්කි. මේ වලට පේනවා ඇති අර නිකන් කෝවංගු වගේ දැල්ලක් වැඩ කරනවා. ඒ කියන්නේ ඒක ආර් නූල් වලටත් බලනවා. ආර් නූල් වලට බලන්නත් ඉතින් මදි නූල් පෙන්නන්නේ නැහැ එහෙම අර නූල මදි. මේක එහෙමයි වෙන්නේ. ආර් නූලට නූල මදි කලින් නූල් පෙන්නන්නේ නැහැ. කෝවංගු වගේ. මේ පින් සපය එකක්. මේක පුෂ්පරාග. අපි කියන්නේ පුෂ්පරාග පැන්සි කියලා කියනවා පතල් මට්ටමින්. yellow sapphire එක. කැරට් එක අමාරක වගේ ගලක්. මේවා ඉතින් කැරට් එක කපා ගන්න අමාරුයි. ගල් උසත් මදිනේ. තුඩියක් හදන්න එහෙම බෑ එහෙම. පැන්සියට තමයි පොඩි ගල් තමයි වැඩ කරන්න පුළුවන්. ඒ
මෙන්න මේකත් වයිට් සපය එකක්. මේ වගේ ගල් වල මෙන්න මේ පැත්තට අඩිය තියලා මෙන්න මෙහෙම මූණට පොඩි ගල් තමයි වැඩ කරන්න පුළුවන්. පොයින්ට් ගල් වලට තමයි වැඩ කරන්න පුළුවන්. පොඩි පොඩි තරාසන් ටිකක් තියෙනවා. පොයින්ට් ගල් වලට තමයි වැටෙන්නේ. මේක වයිට් සපය එකක්. බොහෝ අයට පොඩ්ඩක් අඳුර ගන්න අමාරුයි. මේක මොකද දැනුමක් ලබා ගන්න පුළුවන්. මේකත් yellow සපය එකක්. yellow සපයි පුෂ්පරාග පැන්සි. මේවා ඉතින් මූණු වෙන්නේ ඔන්න ඔහම ඔය අතට අර. ඒකේ තරසමක් තියෙනවා මැද. පොඩි ගල් පොයින්ට් ගල් කැපෙන ඒවා. පොයින්ට් ගලක් තමයි හැදෙන්නේ ඒකෙන්. තුඩිය පාට එන්නේ ওই පැත්තට මූණ. yellow සපයි. yellow සපයි. තැන තැන මගේ වැරදි කතා කර කර ගිහිල්ලා මූණට හම්බ වුණා. හොඳට කතා කරන අයත් ඉන්නවා. අන්න බලන්න ඔයාලට දැන් පේනවද මේකේ තියෙන තරසම? පේන අඩුයි පොඩ්ඩක්. අඩුයිනේ. සර වැඩිනේ. ඔහම આવුතේත් බෑනේ. එහෙම හරිද? අන්න බලන්න තියෙන ගල මැද තියෙන තරසන් ටික පේනවා ටෝච් එක ගැහුවා. හරි තියෙන්නේ. ටෝච් එක ගැහුවාම ඔයාලට පේනවා ගල ඇතුලේ තියෙන ඒ තරසන් බුබ්බුලුද ඉරිගියේ ඒවා ඔක්කොම පේනවා ටෝච් එකට. එහෙනම් බලලා හොඳ කෑල්ල කොහොමද තියෙන්නේ කියලා තමයි තේරුම් බේරුම් කරගෙන මේ කොටස තමයි බලා ගන්න ඕනේ. ගල වැඩ කරන්න පුළුවන් ඒක. මේ අර ඔට්ටුවේ මේ තියෙන්නේ සායම. මේ කියර මේ අඩිය පැත්තේ තියෙන තරසන් දෙකක් අර තියෙන්නේ. ඒක ටෝච් එකට ඔයාලට හොඳට දැක ගන්න පුළුවන්. එහෙම බලලා තමයි ගන්න ඕනේ. ටෝච් එක ගහලා බලන්න ඕනේ හොඳට. තරසන් තියෙන විදිය. මේක ගෙවුඩ. මේකේ තියෙනවා කහටත් එක්ක තියෙන්නේ. මේක තරසන් දෙකක් තියෙනවා. මේ ටෝචින් ගහලා බලනකොට ඔන්නෝම බලන්න ඕනේ. මේ බලනකොට තේරෙනවා ඔයාලට ඒකේ සුදු පාටට පෙන්නන ඔය තරසන් වෙනවා. නෑ තියෙන්නේ. ඒ තරසන් තිබුණොත් ගෙවුඩ පුච්චන්න බෑ. ඒවා රීකොන් කරලා අයින් කරන්න ඕනේ. මේකේ තියෙනවා බුබුලු දෙකක්. බුබුලු දෙකක් තියෙනවා ඒකේ. මේ ටෝච් එකට පේනවා හොඳට. බලන්න මෙන්න මේ තියෙන්නේ ලොට් එක. මේ තියෙන්නේ ටොපෑස් දෙක. මේ තියෙන්නේ ජාති සපය ටික. මේ දෙක yellow සපය. yellow සපය. මේක පින් සපය එකක්. මේ දෙක. මේ තියෙන්නේ වයිට් ගල් තුනක්. මේ දෙක පුච්චන දෙකක් ඔට්ටුවයි ගෙවුඩේ. බලන්න යාළුවනේ ඔයාලට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.